Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් මේ වීඩියෝ එක 2025 A level කරන ඔයාට. මේ වෙනකොට ඔයාගේ exam එකට තියෙන තව දවස් 25කටත් අඩු කාලයක්. මේ වෙනකොට ඔයා මොන මානසිකත්වයක ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අද මම කතා කරන්න යන්නේ ඔයාට මේ exam එක ගොඩ දාගන්න අන්තිම මොහොතේ mindset එක හදාගන්නේ කොහොමද කියලා චූටි උපදෙස් ටිකක් දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. හරි. වැඩි කතා ඕනේ මේ වෙද්දි ඔය දැනටමත් පාඩම් කරලා තියෙන ළමෙක් නම් පිස්සු නටන්න හදන්න එපා. ඔයාට මේක කරගන්න පුළුවන්. දෙක, ඔයා කිසිම දෙයක් නොකර මේ සති දෙක ඇතුළත එක්සෑම් ගොඩ දානවා කියලා හිතන් ඉන්න කෙනෙක් නම් sorry මම ඔයාලා ගැන කතා කරන්න කැමති නැහැ. මොකද සති දෙකෙන් ඒ තුනක් ගන්න කතා මගේ නෑ. හරිද? මොකද අපි මේ channel එකේ කලින් ඉඳන්ම ඒ තුනකට යන විදිහ මාස 3ක් තියලා ඉඳන් අපි කතා කරා. අපි plans වලට වැඩ කරා. අපි ඒ වෙනුවෙන් ලොකු plan එකක් ගහලා අන්තිම මාසෙත් වැඩ කරන්න ඕන විදිහත් මම දැනට සති දෙක තුනකට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඉවරයි. හරිද? හරි. එතකොට දැන් ඔය බය වෙලා ඉන්න සෙට් එක. ගොඩක් අය මේ වෙනකොට සෑහෙන්න බය වෙලා ඉන්නේ එක්සෑම් එක ලියන්න යන්නේ නැති තරමට දැන් සමහරු බය වෙලා ඉන්නේ. හරිද? මුලින්ම මේ අහගන්න මං කියන්නේ. ඔයා sorry. ඔයා දැනට පාඩම් කරලා තියෙනවා නම්, ඔයා වැඩ කරා නම්, ඔයා මුලින් ඉඳන් වැඩ කරන්නේ නැති, සමහරට මාස 6ක් තියලා වැඩ කරන්නේ නැති, මාස 3ක් තියලා වැඩ කරන්නේ නැති. සබ්ජෙක්ට් තුන මේ ගානට ගොඩ දානවා කියලා හිතලා වැඩ කරා නම් මේ වෙද්දි ඔයා ඔයාගේ අන්තිම පියවරට ඇවිල්ලා තියෙන්න ඕනේ. මොකද්ද අන්තිම පියවර? මේ වෙනකොට පාස් පේපර්ස් රවුන්ඩ්ස් දෙකක්වත් ඉවර කරලා පුළුවන් විදිහට මං කියන්නේ සම්පූර්ණයෙන්ම කියලා. සාමාන්‍ය වශයෙන් ඉවර කරලා සිලබස් එක කවර් කරගෙන වැඩ ටික කරගෙන තියෙන්න ඕනේ. හරිද? නැත්තම් මම මේ channel එක කරන එකේ තේරුමක් නැහැනේ. ඔයාලට මම මෙච්චර කිව්වා. මාස 3ක් තියලා කිව්වා. මාස 2ක් තියලා කිව්වා. ඒත් ඔයා ඇහුවේ නැත්තම් දැන් මොකද්ද මට කරන්න කියන්නේ? හරිද? සමහර අය මට DMs එවනවා අක්කේ මට පාඩම් කරගන්න බෑ. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. නිදි මතයි නම් නිදා ගන්න ගිහිල්ලා. ෆෝන් එක ඔබන්න හිතනවා නම් ඕක දෙන්න කාට හරි අම්මට හරි කමන්නේ. හරිද? ඔය අලව් හුටපට අනම්මනම් තියනවා නම් මේ කාලේට චුට්ටක් ඔළුව පැත්තකින් තියන්න. වැඩක් නෑ ඕවා. හරිද? දැන් ඔළුවේ තියාගන්න මම මේක කොහොමරි කරනවා කියලා. හරි. ඉතින් අන්තිම දවස් ටිකේ මේ ගෙවෙන දවස් ටිකේ ඔයා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා කියනවා නම් දැන් තව රවුන්ඩ් එකක් පාස් පේපර්ස් ටික ඉවර කරන්න බලන්න. මේ දවස් 25 ඇතුලේ සබ්ජෙක්ට්ස් තුනේ තව එකපාරක් හරි පාස් පේපර්ස් තව රවුන්ඩ් එකක් ඉවර කරන්න try එකක් දෙන්න. හරිද? දැනට Tamanට අමාරු පාඩම්. ඒ කියන්නේ සිලබස් එකේ කවර් වෙලා නැති දේවල්. එහෙම නැත්නම් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති දේවල්. හරිද? ඊට පස්සේ එතනින් ගියාම ප්‍රශ්න පත්‍රයට වැඩිපුර ප්‍රශ්න එන දේවල්. ඒවා වලට ફોකස් කරන්න. අර මුළු සිලබස් එකම කවර් කරනවා. ඒව දැන් කරන්න වෙලාවක් නැහැ. දැන් මේ අර අන්තිමට මේ නහයට උඩින් වතුර ගියාට පස්සේ ආයෙ කොහොමද මැරෙනවා. තේරුණාද? ඒ හින්දා මම කියන්නේ හැමෝටම මේක බලන හැමෝටම අන්තිම මොහොතේ පාඩම් කරලා ඒ තුනක් එනවා නෑ. ඒ කතා නෑ. මෙතන දැනට මේ වීඩියෝ එක බලන ළමයි ඇති දැනටමත් එයාලට ඒ තුනක් ගන්න chance එක තියෙනවා. හරිද? උන් කොහොමත් එක්සෑම් එකට ගිහිල්ලා ඒ තුනක් ගන්නවා. අනිත් අයට මං කියන්නේ දැන්වත් අඩුම ගානේ ජාමේ බේර ගන්නවත්. මේ එක්සෑම් එකේ අන්තම් කොට දාගන්න හරි මේ කාලේ ඇති. ටිකක් හරි වැඩ කරන්න. හරිද? අනිත් එක අනවශ්‍ය විදිහට බය වෙන්න එපා. එක්සෑම් එක අන්තිමට, ඒ කියන්නේ එක්සෑම් එකට යන්න ඕන මෙන්න තිබිලා කරන්න ඕන දේවල් ටික මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඊට අමතරව මට දැනට කියන්න තියෙන්නේ මේ කැලෙන්ඩරේ දින බල ඔරලෝසුවේ වෙලාව බල හරිද? ඔය මේ ෆෝන් එකේ ඔය ස්ටෝරි දදා මේ අනම්මනම් රීල්ස් බල ඒවා කරන්න කාලේ නෙමෙයි දැන්. හරිද? දැන් අද වැඩ කරේ නැත්තම් කවද්ද වැඩ කරන්නේ? සෙකන්ඩ් ෂයි තමයි කරන්න වෙන්නේ. තර්ඩ් ෂයි තමයි කරන්න වෙන්නේ. හරිද? කැම්පස් යන්න හිතන් ඉන්න ළමයි හිතන වෙන විදිහක් තියෙනවා. එයාලට වෙලාවක් නැහැ නාස්ති කරන්න. එයාලට අඩුම ගානේ වෙලාවක් නැහැ මට මේක පුළුවන් වේද කියලාවත් හිතන්න. හරිද?
ඔයා ඔයාගේ පරිමේ කරලා ඉන්න එක්සෑම් එකට ගිහිල්ලා මොකටද බය වෙන්නේ? හරිද? මුලින්ම ඔය ඔළුවේ තියෙන විකාර ටික පැත්තකින් තියලා මේක මට පුළුවන් මම මේක කොහොම හරි කරනවා මට තාමත් කාලේ ඉතුරුයි කියලා හිතන්න. තාමත් කාලේ ඉතුරු ඉන්න දවස් 25ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියන්නේ තවත් අපිට කාලේ ඉතුරුයි. මේ ටිකේ මහන්සි වෙන්න පුළුවන් නේ. මං කියන්නේ මේ මුල ඉඳන් මේ 12යි 13යි සිලබස් ඔක්කොම මේ ගොඩ දාන්න කාලේ තියෙනවා කියලා. ඒ වුණාට මොකක් හරි කොහොම හරි එකෙක් හරි ඔය බලලා තියෙනවනේ. මං කියන්නේ මේ කොහොමද ඒක කියන්නේ? මේ සිලබස් එක කොහෙන් හරි කවර් වෙලා තියෙනවනේ නැත්නම් මෙච්චර කල් පොල් ගෑවද? නෑනේ. ඉස්කෝලේ ගියා, ක්ලාස් ගියා, නෝට් ලිව්වා. නේද? මොන හරි කරානේ. ඒ නිසා මේ ටිකේ වැඩ කරන්න. හරිද? Tamanට එන ප්‍රතිඵලය ගැන නොහිතා වැඩ කරන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අසාමාන්‍ය ප්‍රතිඵලයක් ඕන නම් අසාමාන්‍ය විදිහට වැඩ කරන්න. මම A level කරන කාලේ මගේ ආදර්ශ පාඩේ උනේ ඒක තමයි. ඒ කියන්නේ අසාමාන්‍ය ප්‍රතිඵලයක් ඕන නම් අසාමාන්‍ය විදිහට වැඩ කරන්න. එතකොට ඔයාලට එතෙන් යන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි මේ අන්තිම මොහොතේ පළාත් පේපර්ස්, මොඩල් පේපර්ස් ඒව කර කර ඉන්න දඟලන්න යන්න එපා. තේරුණාද? මේ අන්තිම මොහොතේ දැන් ඔයාට තියෙන්නේ කොහොම හරි පාස් පේපර්ස් ටික කරන්න. එක්සෑම් පාස් පේපර්ස් ටික කරන්න. ඒ ඇස්සේ අහන්න එපා මොඩල් පේපර්ස් කරන්නද, අරක කරන්නද, මේක කරන්නද, ඒව කරන්න කාලේ තිබ්බනේ. ඒ කාලේ මොනවද කරේ? ඒ කාලේ මුකුත් කරේ නැහැ. නටනට හිටියා. නේද? අනේ මන් දන්නේ සමහරු ආන ප්‍රශ්න වලට නම් මට උත්තර නැහැ. කොහොම හරි මං කියන්නේ මේ ටිකේ වැඩ කරන්න. නිදිමතයි නම් නිදා ගන්න. ඊට පස්සේ ආයෙත් ඇහැරිලා ආපහු වැඩ කරන්න. හරිද? ඔය එක එක කියනවා වගේ මේ දවසට පැය 2ක් නිදාගෙන, පැයක් නිදාගෙන, 3ක් නිදාගෙන ඒක හරියන්නේ නැහැ. ඔයාලා මැෂින් නෙමෙයිනේ. සමහරු කියනවා මේ මාසේ විතරයි පැය 2ක් දවසට නිදාගත්තාම ඇති. තේරෙයි උඹලට. එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එක උඩ වැටුනොත් එහෙම ඉවරයිනේ. අර අවුරුදු 2කමාරක මහන්සි එතනින් ඉවරයි. පේපර් එක දැන් ලියලා ඉන්නවා. ඔය තියෙන ස්ට්‍රෙස් එකයි එක්සෑම් ස්ට්‍රෙස් එකයි අර ටෙන්ෂන් එකයි අර නිදිය ගත්තේ නැති ඒවයි මහන්සිය ඔක්කොම තියලා දඩස් ගාලා පේපර් එක උඩ වැටෙනවා. එතකොට ඒද ඔය කියන්නේ උන්? එන්නේ නැහනේ. ඒ හින්දා මම මේ දැනට මට දල වශයෙන් මතක් වෙන දේවල් ටික මම කිව්වේ. කොහොම හරි අපි එක්සෑම් එකට යන්න කලින් අන්තිමටම එක්සෑම් එකට කලින් දවසේ කරන්න ඕන දේවල් ටික ඒ අන්තිම සතිය ප්ලෑන් කරගන්න ටික මම ආයෙ වීඩියෝ එකකින් දාන්නම්. එතකන් කොහොම හරි තමන්ගේ වැඩ ටික හරියට කරගන්න. ඔය එක එක ඔළුවේ තියෙන විකාර අයින් කරලා තමන්ට තමන් කරගෙන ආපු රටාවක් තියෙනවානේ. ඒ රටාවට තමන්ගේ රිද්මෙට කරගෙන යන්න මේක. හරිද? ඒක හරියනවා හෝ වරදිනවා ඒක එතකොට තීරණය වෙයි. මේ වෙලාවේ ඔක්කොම වැඩ ටික නතර කරලා අයියෝ මට මේක පුළුවන් වෙයිද කියලා හිටියොත් එහෙම මොනවත් කරගන්න බැරි වෙනවා අන්තිමට. තේරුණාද? ඒ හින්දා දැනට මේ අන්තිම දවස් 25 මම අර කිව්ව විදිහට ඔය මනස්ගත හිතන්නේ නැතුව තමන්ගේ වැඩ ටික හොඳට කරගෙන යන්න හැමෝටම මම විශ් කරනවා එක්සෑම් එක හොඳට ෆේස් කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු කොහොමද මේ අන්තිම කාලේ කොහොමද අර වැඩ ටික බෙදාගන්නේ කියලා. දැන් තාමත් සමහරුන්ට මේක තේරෙන්නේ නැහනේ. ඒක අපි ආයෙ කතා කරමු. ඉතින් ගිහින් එන්නම් මතක් කරලා මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම් හැමෝටම bye.